අද අපි හදමු උදේට වගේම රෑ කෑමටත් ලේසියෙන්ම හදාගන්න පුළුවන් චීසි රාමෙන් එකක්. මේ රාමෙන් එක මම ගත්තේ කොත්තොමි බ්‍රෑන්ඩ් එකේ තියෙන චීස් රාමෙන් එක. ඉස්සෙල්ලාම පෑන් එකක් අරගෙන මම මෙන්න මේ විදිහට රාමෙන් පැකට් එකේ තියෙන නූඩල්ස් ටික එකතු කරගත්තා. එක දෙයක් කියන්න ඕනේ. හැමදාම අපි මේවා හදන්නේ නැහැ. ඉඳලා හිටලා දවසක තමයි හදන්නේ. ඒක නිසා මම අද රසකාරක පැකට් එක එකතු කරා. නිතර කන කෙනෙක් ඉන්නවා නම් මම හිතන්නේ ඒ විදිහට හොඳ නැහැ. මෙන්න මේ විදිහට නූඩල්ස් එකතු කරලා උණු වතුර ටිකක් දාලා ඊට පස්සේ මේ පැකට් එකේම තිබ්බ තෙල් පැකට් දෙකක්. අන්න ඒ තෙල් පැකට් දෙකත් එකතු කරලා නූඩල්ස් ටික හොඳට තැම්බෙන්න ලිපෙන් තියාගත්තා. නූඩල්ස් ටික තැම්බුණාට පස්සේ මෙන්න මේ විදිහට චුට්ටක් කලවම් කරලා මම මේකට එකතු කරගන්නවා කිරි කෝප භාගයක්. ඒ වගේම තමයි මම මේකට තව එකතු කරගන්නවා මේ රාමෙන් පැකට් එකටම එන රසකාරක. මේකේ තියෙනවා මම හිතන්නේ චීස්, ඒ වගේම තමයි තව රසකාරක පැකට් එකක් තියෙනවා. ඉතින් මෙතන තියෙන දෙන්නෙක්ට හරියන්නේ. ඉතින් පැකට් දෙකේම එකතු කරගත්තා. ඊට අමතරව මොසරෙල්ලා චීස් ටිකකුත් එකතු කරලා ආපස්සරයක් ලිපේ තිබ්බා. නූඩල්ස් එක හරියනකම් මම දැන් හදන්නේ චිකන් ටිකක් හොඳට ග්‍රිල් කරගන්න. මෙන්න මේ වගේ ටෝස්ටර් එකේ ග්‍රිල් කොටස මම රත් වෙන්න තියලා හොඳට සීසන් කරගත්ත චිකන් ටික මෙන්න මේ විදිහට එකතු කරගත්තා. ඒ වගේම කියන්න ඕනේ මේ ග්‍රිල් කරන ප්ලේට් එකට අපි බටර් ටිකක් හරි තෙල් ටිකක් හරි එකතු කරගන්නත් ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට චිකන් ටිකත් එකතු කරලා මම වහලා තියාගන්නවා මේ ටික හොඳට ග්‍රිල් වෙන්න. මේ අතරේ නූඩල්ස් එක හරි මම මෙන්න මේ වගේ භාජනයකට නූඩල්ස් ටික අයින් කරගන්නවා. ඒ වගේම තමයි තාම චිකන් ටික ග්‍රිල් වෙන ගමන් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ චිකන් ටික දැන් හොඳටම ග්‍රිල් වුණාට පස්සේ. දැන් මේ වෙලාවේ මම චිකන් ටික මෙන්න මේ නූඩල්ස් දාගත් අපේ මේ භාජනයේටම දාගන්නවා. ඒ වගේම තමයි ග්‍රිල් කරගත්ත චිකන් ටික ග්‍රිල් එකෙන් අයින් කරගත්තට පස්සේ තව තෙල් ටිකක් වගේම අර ස්පයිසස් ටික තිබ්බා. ඉතින් මම කරපු දේ ඒකටම තව බිත්තරයක් කඩලා දාලා බිත්තර රෝල් එකකුත් හදාගත්තා. රෝල් එකක් කියලා කියන්නේ බිත්තර ටික හොඳට රෝල් කරලා ඔම්ලට් එක හදාගන්නේ. අන්න ඒකට තමයි බිත්තර රෝල් කියලා මම කිව්වේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම බිත්තර රෝල් එක හදාගත්තේ. ඉතින් මෙන්න මේකත් මම උදේ කෑමට එකතු කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි නිවාඩු දවසේ උදේ කෑම හදාගත්තේ. ඉඳලා හිටලා හදන මේ වගේ රස කෑමත් අපි කනවා. මොකද ඉතින් හැමදාම පෝෂණීය කෑම කන්නත් බෑ. ඒ වගේම තමයි මේ වගේ කෑම නොකා ඉන්නත් බෑ, කන්න හිතෙනවා. ඉතින් මාත් එක්ක රැඳී සිටියට ඔයාලට ස්තුතියි. නැවතත් අපි හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.